ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම අපේ ක්‍රොෂේ පවුලට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද දවස ඔයාලට වගේම මටත් ගොඩක් විශේෂ දවසක්. මොකද ඔයාලා මාත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් ආරම්භ කරන්න සූදානම් වෙන දවස මේ. මුලින්ම මේ පන්තිය තෝරගත්තට මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා මාව විශ්වාස කරලානේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ විශ්වාසය මට ගොඩාක් වටිනවා. සමහර විට අද ඇවිල්ලා ඉන්න ඔයා ගෙතුම් ගැන කිසිම දෙයක් දන්නේවත් නැති වෙන්න පුළුවන්. මෙතන ඉන්න පුළුවන් ජීවිතේටම ගෙතුම් කටුවක් අතින්වත් අල්ලපු නැති අය. ඒ ගැන ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් උවමනා නැහැ. මොකද අද මේ ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න මමත් අතීතයේ එක දවසක ගෙතුම් කටුවක් දැකලවත් නැති කෙනෙක්. ඉතින් එහෙම හිටපු මම මේ විදිහට ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න තරමටම මගේ හැකියාව වැඩි දියුණු කරගත්තා නම් මටත් වඩා ලස්සනට නිර්මාණ කරන්න ඔයාට පුළුවන් කියන එක මට හොඳටම විශ්වාසයි. මට ඔයාගෙන් එක විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි කවදාවත් ඔයාව කිසිම කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. මෙතන ඉන්න සමහරක් අය ඉක්මනින්ම ඉගෙන ගනීවි. සමහර අයට ඉගෙන ගන්න ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ක්‍රොෂේ කියන්නේ තරඟයක් නෙවෙයි. ඒක ඔයත් එක්ක යන ලස්සන ගමනක්. මේ පන්තියේදී මගේ එකම බලාපොරොත්තුව ඔයාට බයක් නැතුව අහන්න, වැරදි කරන්න, නැවත උත්සාහ කරන්න පුළුවන් ආදරණීය පරිසරයක් හදලා දෙන එක. ඔයාට වැරදුනොත් ඒක අසාර්ථක වීමක් නෙමෙයි. ඒක අලුත් දෙයක් ඉගෙන ගන්න ඔයාට ලැබෙන අවස්ථාවක්. වැරදීමක් නැත්තම් අපිට දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහනේ. අද ඔයා ගොතන පළවෙනි චේන් එක ඍජු නැති වෙන්න පුළුවන්. නූල ලෙස්සලා යන්න පුළුවන්. ගෙතුම ආයෙ ලිහලා ගොතන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයා අතන හැර හිටියොත් මම ඔයාට එක පොරොන්දුවක් වෙනවා. ඒ තමයි ඔයා මේක අතන හැර අල්ලගෙන හිටියොත් දවසක් එනවා අද ඔයා හිතන්නේවත් නැති තරම් ලස්සන නිර්මාණ ඔයාගේ අතින්ම අවසන් කරන. එදාට ඔයා ගැන දැනෙන ආඩම්බරය විස්තර කරන්න කිසිම භාෂාවක වචන නැහැ. ඒක ඒ තරම්ම හැඟීමක්. ක්‍රොෂේ කියන්නේ නූල් ගොතන එක විතරක් නෙවෙයි. ඒක ඉවසීම, නිර්මාණශීලී බව, ඒ වගේම ඔයා තුලින් ඔයාව හොයාගන්න. ඔයාටම ආදරයක් ඇති කරන. ඒ කියන්නේ මුළු ලෝකෙම ඔයාව අතෑරියත් ඔයාටම ආදරය කරන්න උගන්වන ලස්සන හරිම සංසුන් කලාවක් තමයි මේ ක්‍රොෂේ කියලා කියන්නේ. අද ඔයා ගොතන පළවෙනි දංගල, හෙට ලස්සන බෑග් එකක්, තොප්පියක්, නැත්තම් ලස්සන බෝනික්ෙක් වෙලා ඔයාටම අයිති ඔයාගේම ව්‍යාපාරයකට එනකම් ඔයාව අරගෙන ආවි. මං ඔයාට එක දෙයක් පොරොන්දු වෙනවා. ඒ තමයි පුළුවන් තරම් සරලව ඉවසීමෙන් පියවරින් පියවර මම ඔයාට උගන්වනවා. ඔයාට තියෙන්නේ අතහරින්නේ නැතිව හැම දවසකම විනාඩි 15ක් හරි කමක් නැහැ මේ වෙනුවෙන් වැය කරන්න. එතකොට ටිකක් දවස් යනකොට මාසයක් යනකොට ඔයාගේ දියුණුව දැකලා ඔයාටම පුදුම හිතේවි. මේ පන්තියේදී ඔයාට වැරදි කරන්න අවසර තියෙනවා. ආයෙ හදා ගන්න අවසර තියෙනවා. ප්‍රශ්න අහන්න අවසර තියෙනවා. මට ඕනේ ඔයාව හොඳම ක්‍රොෂේ ආටිස්ට් කෙනෙක් කරන්න විතරක් නෙමෙයි. මට ඕනේ ඔයාවම විශ්වාස කරන ඔයාවම අගය කරන ශක්තිමත් කාන්තාවක් කරන්න. මම දන්නේ නැහැ ඔයාලා කාන්තාවන්ද සේරම නැත්තම් පිරිමි අයත් ඉන්නවද කියලා. කොහොම වුණත් දැන් කාන්තාවන්නේ ගොඩක් වෙලාවට ක්‍රොෂේ කරන්නේ. ඉතින් ඔයා ශක්තිමත් කාන්තාවක් කරන්න මං හරිම ආසයි. ඒ වගේම මේ පන්තියට සහභාගී වෙන ඔයා පිරිමි කෙනෙක් නම් මේ ගැන මුකුත් හිතන්න එපා. අදින් පස්සේ මේක පන්තියක් විතරක් නෙමෙයි. මේක තමයි අපේ පුංචි ක්‍රොෂේ ෆැමිලි එක. අපි එකිනෙකාට උදව් කරමු, දිරිමත් කරමු, එකට එකතු වෙලා ලස්සන නිර්මාණ කරමු. අන්තිමට මට ඔයාට කියන්න ඕනේ ලස්සන ලොකු නිර්මාණ බිහි වෙන්නේ එක දම්වැලකින් වගේම ලස්සන සිහින ලොකු සිහින බලාපොරොත්තු නිර්මාණය වෙන්නේ ඔයා අද මේ ගත්තා වගේ එකම එක පුංචි තීරණයකින්. ඉතින් අද ඉඳන් අපි නූල් විතරක් ගොතන්නේ නැහැ. අපි ගොතන්නේ
අලුත් බලාපොරොත්තු, අලුත් සිහින, අලුත් මිත්‍රත්වයන්, අලුත් හැකියාවන් සහ ඔයාගේ අනාගතය. අද ඉඳන් මම ඔයාගේ ගුරුතුමිය විතරක් නෙවෙයි, ඔයාට උදව් කරන කෙනෙක්. ඒ වගේම ඔයාගේ දියුණුව දැකලා සතුටු වෙන කෙනෙක්. Carving These Place crochet family එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. එහෙමනම් ලොකු සිනහවකින් අපි අපේ අලුත් ගමන ආරම්භ කරමු. ඉතින් මෙච්චර දේවල් කතා කරපු එකේ ඔයාලට මට කියන්න බැරි වුණානේ. මගේ නම තිලිනි. ඒක වැදගත්ම දේනේ. උගන්නන එක්කිනාගේ නම දැනගන්න ඕනේනේ. මගේ නම තිලිනි. ඉතින් අපි අද ඉඳන් පියවරෙන් පියවර හිමිහිට ගොතන්න ඉගෙන ගමු. ඔයාලා ගෙනාව නේද මම ඔයාලට කිව්වා සිංගල් ක්‍රොෂේ කොටුවක් අරන් එන්න කියලා. සිංගල් ක්‍රොෂේ 60ක පළල තියෙන පේලි 50ක් උස කොටුවක් අරන් එන්න කියලා. මම හිතනවා ඔයාලා ඒක අරන් ඇවිත් ඇති කියලා. මේ තියෙන්නේ මං ගොතපු එක. මං කහ පාටින් තමයි ගෙතුවේ. මං ඔයාලට ෆොටෝ එක දැම්මෙත් Facebook එකට ඒකමයි. ඒ කොටුව තමයි. ඔන්න දැන් ඒක අරන් ඇවිල්ලානේ තියෙන ඔයාලා ළඟත් ඇතින එක. අපි එහෙමනම් දැන් බලමු මේකෙන් කොහොමද වොලට් එක ගොතන්නේ කියලා. පන්ති කරන විදිහ මේ ඉදිරියට කොහොමද මං උගන්වන්නේ කියලා. ඒක මේ වොලට් එක හැදුවට පස්සේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයාලා ආසාවෙන් නැත්තේ මේ නිර්මාණය අවසන් කරගන්න. ඒ නිසා එහෙනම් මේ කොටුව ගන්න. අපි බලමු මේකෙන් කොහොමද වොලට් එක නිර්මාණය කරන්න කියලා.